අනියෝ අද vlog එකෙන් අපේ නංගි මේ අවුරුද්දේ බර්ත්ඩේ එක කොහොමද සෙලිබ්‍රේට් කරේ කියලා බලමු. ඉතින් අපි හරියටම රෑ 12ට එයාට සර්ප්‍රයිස් එකක් විදියට මෙහෙම කේක් තියලා එයාගේ බර්ත්ඩේ එකට විශ් කරා. අපේ අම්මයි තාත්තයි දෙන්නම කෝල් කරා මේ යාළුවට කේක් කවන විදිහ. ඉතින් අපේ නංගිත් කොරියන් ෆුඩ් කන්න ආසයි මං වගේම. එයා මේ කඩේට එක්කන් එන්න ගියාට අවුරුද්දට ඒ කඩේ වහලා තිබුණ නිසා අපි ආව පීසා හට් එකට. අපි ඉතින් පීසා හට් එකේ ඕඩර් කරා බටර් චිකන් මසාලා ලාර්ජ් පීසා එකයි, චිකන් ලසඤ්ඤා එකයි, ගාර්ලික් බ්‍රෙඩ් ඒ වගේම ෆ්‍රෙන්ච් ෆ්‍රයි. කූල් ඩ්‍රින්ක්ස් විදිහට නම් ගත්තේ කොකාකෝලා පොඩි බොටල් 3ක්. පීසා හට් එකේ අලුත් අවුරුද්දට ඔෆර්ස් තිබුණා. ඒකෙන් එකක් තමයි අපිත් එදා ගත්තේ. ඉතින් මේ විදිහට තමයි අපි එදා ලන්ච් එක ගත්තේ. නංගි ආස කරන දේවල් තමයි ඕඩර් කරේ. මේවා උණුවෙන්ම කනකොට තමයි ගොඩක් රස. AC එකට හරි අපි කන්න පරක්කු වුණොත් හරි මේකේ හරි රසය ගන්න බෑ. ඉතින් අපි නම් උණුවෙන්ම තමයි කෑවේ. මාරම රසයි. චීස් එම හොඳට ඇදිලා එන තරම තනිවම පීසා හට් එකට ගියොත් බටර් චිකන් මසාලා පීසා එක try කරලා නැත්නම් try කරලා බලන්න. ඒක රසයි. හැබැයි ඔයාලා ගෙදර ගෙනihin කනවා නම් අර හරි රසය ගන්න බැහැ. ඔයාලා කල්පනා කරනවා ඇතිනේ කොහොමද මේ ඔක්කොම අපි දෙන්න තනියම කෑවේ කියලා. ඇත්තටම අපිට මේක කාලේ ඉවර කරන්න ගොඩක් වෙලාවක් ගියා. අපිත් hina වෙවි කොහොම හරි මේ ඔක්කොම කෑවා. ඉතින් නංගිගේ බර්ත්ඩේ එකට නංගි කැමති දේවල් මේ විදිහට අපි කාලා බීලා ගෙනියන්නත් පීට්සා එකක් අරගෙන අපි එතනින් පිටත් වුණා ඊළඟට මාරවිල කුරුසපල්ලියට. මාරවිල කුරුසපල්ලිය ගැන ඉතින් අමතුවෙන් කියන දෙයක් නෑ. ඔයාලා හැමෝම දන්නවා. ගොඩක් ආගම් වල කට්ටිය යන එන තැනක් තමයි ඉතින් කුරුසපල්ලිය කියන්නේ. අපිත් ඔරසම් කියලා ඉටිපන්දම් පත්තු කරලා නංගිට කොන්ත මොද්දකුත් අරගෙන එහෙමම පිටත් වුණා බීච් එක පැත්තට. ඒකෙත් අපි සෑහෙන වෙලාවක් හිටියා. මොකද ඒ වෙලාව ඉර බැහැගෙන යන වෙලාව නිසා මාර ලස්සනයි බීච් එක. ඔයාලට මේ වීඩියෝ එකෙත් පේනවා ඉර එළිය මුහුදට වැටුණාම තියෙන ලස්සන. අපි දෙන්න ඉතින් බීච් එකේ හවස් වෙනකන් ඉඳලා ඊළඟට ගියා අපේ නංගිට බෑග් එකක් ගන්න. නංගි තෝරලා එයා කැමතිම බෑග් එකක් එතනින් ගත්තා. ඉතින් මේ තියෙන යාගේ බෑග් එක ඒකත් අරගෙන අපි ඉතින් එහෙමම ගෙදර යන්න පිටත් වුණා. ඉතින් අදට වීඩියෝ එක එච්චරයි. බයි.